සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, මේ එළඹ තිබෙන්නේ වෙසක් පුන් පොහෝ දිනේ. අපේ බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාද මූලයේදී නියත විවරණ සිරි ලබා ගත්තේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක. සාරා සංකීය කල්ප ලක්ෂයක් දාන, සීල, නෙක්ඛම්, කාන්ති, සත්‍ය අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා කියලා මෙන්න මේ දස පාරමිතා ධර්මයන් පාරමි, උපපාරමි, පරමත්ත පාරමිතා වශයෙන් 30 ආකාරයකට සම්පූර්ණ කරලා තමයි ඇවිල්ලා උන්වහන්සේ දා තුසිත දිව්‍ය ලෝකේ වැඩ වාසය කළේ. මේ තුසිත දිව්‍ය ලෝකේ වැඩ වාසය කරනකොට සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා උන්වහන්සේගේ පාරමිතාවන් බලද්දී දැක්කා දාන පාරමිතාව, පරමත්ත පාරමිතාව එක් කොටසක් සම්පූර්ණ කරන් තියෙනවා. ඉතින් එදා කල්ප ලක්ෂයක්ම පාරමී පුරාගෙන බුදු වෙන ආත්මෙ මව් පදවිය ලබන් දෙන්න කෙනා ඉන්නවා. එතුමිය ගාවට ගිහිල්ලා ආරාධනා කළා. ඔබ ජයතුරාණන් කුසති දේවිය නමින් උප්පත්ති ලබන්න කියලා. ඊට පස්සේ කල්ප ලක්ෂයක් පියා වෙන්න පාරමී පුරාගෙන යන කෙනා ඉන්නවා. ඔහුට ගිහිල්ලා ආරාධනා කරන ඔබ ගිහිල්ලා ජයතුරාපුර සංජේතේන රජතුමා වෙලා උප්පත්ති ලබන්න කියලා. මේ විදිහට ඔවුන් දෙපළ උපත ලැබලා විවාහ ජීවිතයට පාතැබුවට පස්සේ බෝසතාණන් වහන්සේට ගිහිලා ආරාධනා කරනවා. ස්වාමීනි, ඔබ කුසති දේවියගේ කුසෙහි පිළිසිඳ ගන්න කියලා. ඒ අවස්ථාවේ කුසති දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ මාස 10ක් ගිය තැන බිහි වෙනවා. බිහි වුණාට පස්සේ බෝසතාණන් වහන්සේ උපත ලද සැනින් ඉල්ලන්නේ දන් දෙන්නවා. ඉතින් මේ විදිහට වෙස්සන්තර ආත්ම භාවයේ උප්පත්තිය ලැබලා හත් වතාවක් මහ පොළොව කම්පා වෙමින් දන් දීලා, මහ පොළොව කම්පා කරමින් දන් දීලා නැවතත් තුසිතේ ගිහිල්ලා උප්පත්තිය ලැබලා බෝසතාණන් වහන්සේ හැටියට එදා මහමායා දේවියගේ කුස පිළිසිඳ ගන්න පෙර ආතුව දෙවියන් බමුණු රැස් වෙලා ආරාධනාවක් කරනවා. කාලෝයන්තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්ච සදේව කන්තාරයන්තෝ බුද්ධසමතං පදන්ති කියන මහා වීරයන් වහන්සේ මේ ඔබ වහන්සේට කාලයයි මව කුසක පිළිසිඳ ගන්නා සේක්වා කියලා ආරාධනාවක් කළා. ඒ ආරාධනාවත් සමගම අප මහ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. අන්නේ පිළිසිඳ අරගෙන මාස 10ක් ගිය තැන එදා ලුම්බිනි සාල වනෝද්‍යාන වෙසක් පුර පසළොස්වක පොහොය දිනක අප මහ බෝසතාණන් වහන්සේ මේ මහා පොළොව කම්පා කරමින් එදා උප්පත්ති ලැබුවා. ඒ වෙසක් පුන් පොහොය දවසකයි. ඊට පස්සේ පින්වතුනි, උන්වහන්සේ මේ විදියට හැදිලා වැඩිලා අවුරුදු 16 දී විවාහ ජීවිතයට පත් වෙලා අවුරුදු 29 දී ගිහි ජීවිතෙන් නික්මලා ගිහිල්ලා අවුරුදු 6ක් නොයෙකුත් දුෂ්කර ක්‍රියා කරලා 35 වෙනි වේදියේදා වජිරාසනය මත වාඩි වුණා. දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරවලා මේ විදියට පින්වතුනි දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරපු අප බෝසතාණන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයට හිත යොමු කරා. ආනාපාන සති කර්මස්ථානයට හිත යොමු කරලා පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට සමවැදිලා, දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයට සමවැදිලා, තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට සමවැදිලා මුලින්ම උන්වහන්සේ බැලුවා තමන් වහන්සේ පෙර ජීවිත ගත කරපු ආකාරය. පුබ්බේ නිවාසානුසති ඥානය පහළ කරගත්තා. ඉන් අනතුරු උන්වහන්සේ
මම වගේමද මේ ලෝකයේ අනෙක් සත්‍යොත් කියලා හිත යොමු කරනවා සමගම චුතූපපාත ඥානය පහළ කරගත්තා. එදා ආකින්චඤ්ඤායතන, ආකාසඤ්ඤායතන, ඒ වගේම විඥානංඡායතන, නේව සංඥානා සංඥායතන කියන අරූපාවචර සමාධින් වඩාගෙන පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරා. උදෑසන අරුණෝදය නැගෙනව සමගම ඔබත් මම සරණ ගියපු ඒ වගේම මේ මහා බද්ද කල්පේ පහළ වී වදාළ සතරවෙනි බුදුරජාණන් වහන්සේ පහළ වී වදාළ. එතෙන් පටන් පින්වතුනි උන්වහන්සේ වසර 45ක්ම බුද්ධ කෘත්‍ය ඉටු කරලා අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසක එදා පින්වතුනි මහා වෙසක් පොහොය දවසක එදා උන්වහන්සේ උපවත්තන ශාල වනෝද්‍යානයේදී මේ මහ පොළොව කම්පා කරමින් පරිනිර්වාණයට සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට ඒ මොහොතේ ආපු සුබද්දට බුදුරජාණන් වහන්සේ ජීවමාන සිටියේදී පැවිද්ද ලබා දුන්නා. ඔහු රහත් භාවයට පත් වුණා. ඒ වගේම තමයි එදා සියලුම දෙනා හඬා වැළපෙද්දී අපේ බුදුරජාණන් වහන්සේලා පරිනිර්වාණයට පත් වුණා. වදදහමේ වික්කවේ අමාත්‍යාංච ව්‍යාධම්මා සංඛාර අපමාදේන සම්පාදිත. මහණෙනි සියලු සංස්කාර නැසෙන සුළුය වෙනසෙන සුළුය නොපමාව කුසල් දහමේ යෙදෙන්න කියන මෙන්න මේ අවසාන බුද්ධ වචන ප්‍රකාශ කරමින් උන්වහන්සේ පිරිනොම් පෑවදාලා. ඉතින් පිරිනොම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේහය ඒ විදිහට ආදාහන කටයුතු සිද්ධ කරන්න බුදුරජාණන් වහන්සේම දේශනා කරපු විදිහට කටයුතු සිද්ධ කළා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පොහොය දවසක උප්පත්තිය ලබන ඒ වගේම වෙසක් පොහොය දවසකම සම්මා සම්බුද්ධත්වයේ ලබලා වෙසක් පොහොය දවසකම පරිනිර්වාණයට පත් වුණා. ඉතින් එවැනි උත්තම පොහොය දවසක අපි කළ යුතු දේ තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිස පූජාවන් පවත්වනවා වගේම ප්‍රතිපත්ති පූජාව. මොකද මේ විශ්වයේ තියෙන බලවත්ම දවසක් තමයි වෙසක් පොහොය දවස කියන්නේ. මොකද ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඊටාම කලාතුරකින් වගේම විශ්වයේ තියෙන බලවත්ම දවසක. ඉතින් ඒ තමයි වෙසක් පොහොය දවස. ඉතින් ඔබ සියලු දෙනා නොඑක ආකාරයෙන් පින්කම් කරන දවසක්. ඉතින් ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම අද මේ ධර්මානුශාසනාව පාරමිතාව නිවන් දොරටුවක් නොවේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.